හයි කොහොමද ඔයගොල්ලන්ට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අපිට ගොඩ කාලෙකින් වීඩියෝ එකක් ගෙන්නන්න බැරි වෙන හින්දා අපි හිතුවා මේ පාර ඔයාලවත් එකතු කරගෙන හොටෙල් ස්ටේ එකට යනවා කියලා. ඉතින් මේකේ නම තමයි Morning Star Resort. මේක තියෙන නිගම්වල. අපි ගිහිල්ලා බලමු මෙතන මොන වගේද, මෙයාලගේ සර්විස් එක මොන වගේද, අපි දවස් කීයක් ඉන්නවද, හැමදේම වලට ඉස්සරහට වීඩියෝ එක කියන්න. එහෙනම් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මේක තමයි Morning Star Resort එක. අපි ඇතුළට ගිහිල්ලා බලමු මොන වගේද කියලා. මේක තමයි මේ රිසෙප්ෂන් එක. එතකොට අපි හොටෙල් එකට ගියාම වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බ වෙනවා. අපිට පුළුවන් වුණා වෙල්කම් ඩ්‍රින්ක් එක වෙනුවට ටී එකක් චේන්ජ් කරගන්න. ඒක අපි එන්න කලින් කතා කරලා කැමති එක චේන්ජ් කරගන්න ඕනේ. අපි මේ පාර අපේ ෆැමිලි එකත් එක්ක තමයි එනවා කියලා තීරණය කරේ. ඉතින් අපි ඩබල් රූම් එකයි ට්‍රිපල් රූම් එකයි තමයි බුක් කරේ. අපි ඔයාලට වෙන වෙනම මේ දෙකම පෙන්නන්නම් රූම් ටුවර් එකක්. එහෙනම් එකටම අපි බලලා යමු ඩබල් රූම් එක මොන වගේද කියලා. ඉතින් මේ වලට පේන විදිහ තමයි වටේ තියෙන්නේ. මේ පාර දිගේ තමයි අපේ රූම්ස් වලට යන්න තියෙන්නේ. ඔය පේන්නේ ඩබල් රූම් එක. අපි ඇතුළට කියලා බලමු. ඒ වගේ මම වලට කියන්න ඉස්සරහට ෆැසිලිටිස් මොනවාද? එතකොට මෙතන මෙයාලගේ කෑම මොන වගේද එහෙම කියලා. ඒත් එක්කම අපි වන් නයිට් එකට තමයි මෙතෙන්ට ආවේ. එහෙනම් බලමු අපි දවස මොන වගේ ගත වෙයිද කියලා. මේ ඔයාලට පේන්නේ ඩබල් රූම් එක. මෙතන තියෙනවා ටීවී එකක් තියෙනවා. එතකොට ටී කොෆි හදා ගන්නවා නම් ඒ වලට ඕන කරන දේවල් තියෙනවා. කෙටල් එකක් තියෙනවා. එතකොට මිනි ෆ්‍රිජ් එකක් තියෙනවා. ස්ටූල් එකක් තියෙනවා. ඒ වගේම කම්ෆර්ටබල් බෙඩ් එකක් තියෙනවා. මම ඔයාලට ඉස්සරහට මුළු රූම් එකේම සම්පූර්ණ view එකක් පෙන්නන්නම්. මෙතන රෙකමන්ඩ් කරන්න පුළුවන් රූම් එක නම් කියන්න වරදක් නැහැ. කම්ෆර්ටබල් ඒ වගේම තමයි හරිම ක්ලීන්. ඉතින් මේ වලට පේන රූම් එක තමයි මෙතන තියෙන ඩබල් රූම් එක. බෙඩ් එකත් මාරම කම්ෆර්ටබල්. ඒත් එක්කම ඇටච් බාත්රූම් එකකුත් තියෙනවා. මිරර් එකක් තියෙනවා. මම ඔයාලට ඒ ඔක්කොම ඉස්සරහට පෙන්නන්නම්. ඒත් එක්කම මේ විදිහට කබඩ් එකක් තියෙනවා. මම දැන් ඔයාලට බාත්රූම් එක පෙන්නන්න මොන වගේද කියලා. මේ තමයි බාත්රූම් එක. බාත්රූම් එකත් හරිම ක්ලීන්. හොඳට ඉඩ තියෙනවා. ඉතින් මේ විදිහට තමයි බාත්රූම් එකක් තියෙන්නේ. ඉතින් මට මෙතන ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුළුවන්. රූම් එකේ නම් කියන්න කිසිම වරදක් නැහැ. අපි ඊළඟ ට්‍රිපල් රූම් එකකට ගිහින් බලමු ඒක මොන වගේද කියලා. ඉතින් මේ පේන වලට මම සම්පූර්ණ view එකක් පෙන්නන්නම් ඩබල් රූම් එකේ. ඉතින් මේක තමයි වෙල්කම් ඩ්‍රින්ක් එකයි අපිට හම්බුණු ටී එකයි. මම අර ඔයාලට කලින් කිව්වා වගේ වෙල්කම් ඩ්‍රින්ක් එක වෙනුවට ටී එකක් චේන්ජ් කරගන්න පුළුවන්. එයාලත් එක්ක කතා කරලා. ඊළඟට අපි මේ යන්න හදන්නේ ට්‍රිපල් රූම් එක පෙන්වන්න. අපි ඇතුළට ගිහලා බලමු මේකත් මොන වගේද කියලා. ඉතින් මේක තමයි ට්‍රිපල් රූම් එක. මේකේ ෆැසිලිටිස් ඩබල් රූම් එකේ වගේම තමයි. ටීවී එකක් තියෙනවා, මිරර් එකක් තියෙනවා, ස්ටූල් එකක් තියෙනවා. එතකොට ටී කොෆි හදා ගන්න ඕන කරන දේවල් තියෙනවා. වෝටර් බොටල්ස් දෙකක් තියෙනවා. මිනි ෆ්‍රිජ් එකක් තියෙනවා. එතකොට මේකේ සිංගල් බෙඩ් එකයි ඩබල් බෙඩ් එකයි වෙන වෙනම තමයි තියෙන්නේ. එතකොට කබඩ් එකක් තියෙනවා, ඇටච් බාත්රූම් එකක් තියෙනවා. එහෙනම් ඔයාලා බලාගෙන ඉන්න මේ රූම් එක මොන වගේද කියලා.
ඉතින් මෙයාලගේ පූල් ඇක්සස් තියෙනවා. අපි තව ටිකකින් පූල් එකට යන්න තමයි හිතාගෙන ඉන්නේ. මං එතනදී ඔයාලට පූල් එක මොන වගේද කියලා පෙන්නන්නම්. පූල් එක යූස් කරන්න පුළුවන් කිව්වේ රෑ 7 වෙනකම් විතරයි. අපි මෙතෙන්ට චෙකින් උනේ හවස 6ට. ඉතින් ඒගොල්ලෝ අපිට ටයිම් එක පොඩ්ඩක් දුන්න 8 වෙනකම් යූස් කරන්න පුළුවන් කියලා. ඒත් එක්කම කියන්න ඕන අපි කෑම ගන්න මෙතන රෙස්ටුරන්ට් එකට යන්න ඕන. රෙස්ටුරන්ට් එකට ගියාම මම ඔයාලට එතන වීඩියෝස් පෙන්නන්නම් එතන මොන වගේද කියලා. ඒ වගේම කෑම ගැනත් මම ඔයාලට ඉස්සරහට කියන්නම් මොන වගේද කියලා. ඉතින් මේ විදිහට තමයි ට්‍රිපල් රූම් එකේ බාත්රූම් එක තියෙන්නේ. ඒකත් ඩබල් රූම් එක වගේම තමයි. මේ විදිහට තමයි අපේ රූම්ස් දෙක තියෙන්නේ. ඊළඟට අපි යමු පූල් එකට. මට මෙතන වැඩි වීඩියෝස් ගන්න ඕනේ නැහැ. මොකද මේ රෑ හින්දා අපි හෙටත් යන්න හිතාගෙන ඉන්නවා. මම හෙට ඔයාලට මෙතන සම්පූර්ණ වීඩියෝ එකක් පෙන්නන්නම්. දැන් අපි ඉක්මනට එතනින් වැඩ ටික ඉවර කරගෙන ආව රෙස්ටුරන්ට් එකට අපේ ඩිනර් එක ගන්න. ඉතින් මම ඔයාලට කියන අපි මොනවද ඩිනර් එකට අද ඕඩර් කරේ කියලා. ඒ වගේම මෙයාලගේ තියෙන ඔප්ෂන්ස් මොනවද කියලා මම ඔයාලට කියන්නම්. අපිට ඩිනර් එකට ඔප්ෂන්ස් දෙකක් දුන්නා මෙයාලා. පළවෙනි එක තමයි මොන්ගෝලියන් ෆ්‍රයිඩ් නූඩල්ස් එක. ඔප්ෂන් 2 තමයි පතාය රයිස් එක. මොන්ගෝලියන් ෆ්‍රයිඩ් නූඩල්ස් එකට මොන්ගෝලියන් චිකන් ඕ වෙජ් නූඩල්ස් හම්බ වෙනවා. ග්‍රිල් චිකන් ඕ පෝක් හම්බ වෙනවා. එතකොට ඔප්ෂන් 2 එකට පතාය රයිස් එකට හම්බ වෙනවා. පතාය රයිස් එකයි චිකන් ඕ ෆිෂ් කරි එකයි chili paste එකයි. ඉතින් අපි ඕඩර් කරේ පතාය රයිස් එක. මේක තමයි ඒ පතාය රයිස් එක. මෙයාලගේ කෑම ගැන නම් ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුළුවන්. හරිම හයි. ඒ වගේම තමයි පෝෂන් එකත් එයාලා එක හරි පිළිවෙලට සර්ව් කරනවා. ඒ වගේම තමයි කෑම මාරම රහයි. ඉතින් කෑම ගැන නම් ආයේ කියන්න කිසිම වරදක් නැහැ. ඉතින් අපි ඩිනර් එක අරගෙන රූම්ස් වලට ගිහිල්ලා අපි එදා දවසේ එතනින් ඉවර වුණා. ඊට පස්සේ අද උදෙන්ම ඇහැරිලා මම දැන් යන්නේ අපේ නෙස්කැෆේ දෙකක් හදාගන්න තමයි. ඉතින් මම කිව්වා වගේ අපිට ඕන නම් ප්ලේන් ටී හදාගන්න ඕන නම් ඒකට ඕන කරන දේවල් ඒ වගේම නෙස්කැෆේ හදාගන්න ඕන නැත්නම් ටී හදාගන්න ඕන ඒ තුනට ඕන කරන දේවල් මෙතන තියෙනවා. ඒ වගේම තමයි වෝටර් බොටල්ස් දෙකක් තියෙන හින්දා අපිට ඒවා යූස් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපේ අද දවස පටන් ගත්තේ. ඉතින් ඒත් එක්කම මම ඔයාලට කියන්නම් බ්‍රෙක්ෆාස්ට් එකට මෙයාලගේ තියෙන ඔප්ෂන්ස් මොනවද කියලා. එක ඔප්ෂන් එකක් තියෙනවා ශ්‍රී ලංකන් ස්ටයිල් එකේ ෆ්‍රෙෂ් ෆෘට් ජූස් එකක් හම්බ වෙනවා. එකට ෆෘට් ප්ලේට් එකක් හම්බ වෙනවා. ස්ට්‍රිං හොපර්ස්, කොකනට් සම්බල් එකක්, කොකනට් මිල්ක් ග්‍රේවි එකක්, ෆිෂ් කරි එකක්, ටී ඔ කොෆි හම්බ වෙනවා. ඔප්ෂන් 2 එකේ තියෙනවා ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එකක්. ඒකට ෆෘට් ජූස් හම්බ වෙනවා. ෆෘට් ප්ලේට් එකක්, බ්‍රෙඩ්, ඔම්ලට්, සොසේජස්, බටර් ඕ ජෑම්, ටී ඔ කොෆි එහෙම තමයි හම්බ වෙන්නේ. අපි ඕඩර් කරේ ශ්‍රී ලංකන් ස්ටයිල් එකට ස්ට්‍රිං හොපර්ස්. ඉතින් අපිට එකටම හම්බුණා ෆෘට් ප්ලේට් එක. ඊළඟට අපිට ෆෘට් ජූස් එක හම්බුණා. ඉතින් මෙතන තමයි ඒගොල්ලෝ ටී ඔ කොෆි දෙන්නේ මෝර්නින් ටී එක. ඉතින් මේ විදිහට තමයි අපි අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගත්තේ. ඉතින් ෆෘට් ජූස් එකත් මාර රහයි. මේ තියෙන අපි ගත්ත බ්‍රෙක්ෆාස්ට් එකත් මාරම රහයි. ස්ට්‍රිං හොපර්ස් තිබ්බ. ඒ වගේම තමයි සම්බල් එකක් තිබ්බ. මේ හැමදේම මාරම රහයි. ඉතින් කෑම ගැන ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට පූල් එකට යන්න හිතාගෙන ඉන්නවා. මම එතන වල සම්පූර්ණ වීඩියෝ එකක් පෙන්නන්නම්. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න.
මේ පාර දිගේ තමයි අපිට පූල් එකට යන්න තියෙන. අතනින් දිගටම ගියාම අපිට පූල් එක හම්බ වෙනවා. බලාගෙන ඉන්න පූල් එක මොන වගේද කියලා. ඩ්‍රින්ක්ස් ගන්නවා නම් එහෙම පිටින් ගන්න ඕන. ඒ වගේම තමයි බයිට් පිටින් ගේන්න දෙන්නේ නැහැ. මෙතනින් අපිට ඕඩර් කරන්න ඕන. මම ඔයාලට බයිට් මෙනු එකත් මේ වීඩියෝ එකේම දාන්නම්. ඒතකොට ඩ්‍රින්ක්ස් ගන්නවා නම් එහෙම පූල් එකේ ඔය ඔයාලට දකුණු අත පැත්තේ පේන සයිඩ් එකෙන් තමයි මේ දේවල් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන පූල් එක කිඩ්ස් එක වෙනම තියෙනවා. එහෙනම් අපි බලමු ඊළඟට අපේ ලන්ච් එක මොන වගේ වෙයිද කියලා. මම ඔයාලට කිව්වේ නෑනේ තම අපේ මෙතෙන්ට කොච්චරක් වියදම් වුණාද කියලා. මම දැන් ඔයාලට කියන්නම් අපිට මේකට කොහොමද ගියේ බජට් එක කියලා. ඉතින් මෙතන අපි අවුරුදු සීසන් එකේ තමයි මෙතෙන්ට ආවේ. එතකොට යාලගේ ඔෆර් එකක් තිබ්බා. එතකොට එක්කෙනෙක්ට උනේ 11,000යි. අපි 5 දෙනෙක් ආවා. කොහොමද එක්කෙනෙක්ට උනේ 11,000යි. 11,000 one night එකට මම ඔයාලට කිව්වා වගේ අර ෆැසිලිටිස් ටික තියෙනවා. pool access තියෙනවා. ඉතින් ඊළඟට අපි බලමු අපේ ලන්ච් එකට මොනවද තියෙන්නේ කියලා. මම ඔයාලට එතකන් කියන ලන්ච් එකට අපිට හම්බුන ඔප්ෂන්ස් මොනවද කියලා. ලන්ච් එකට අපි ගත්තේ white rice එකක්. ඉතින් මේ තමයි අපි ගත්ත ලන්ච් එක. ඒ වගේම option 2 එක විදියට තියෙනවා vegetable fried rice එකයි. ඒ විදිහට ඕඩර් කරන්න පුළුවන්. ඉතින් මට අන්තිම ටික හරියට වීඩියෝ කරගන්න උන්නේ නැහැ. අපි මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මම හිතනවා මේක වලට වැදගත් වෙන්නේ නැති කියලා. මම ලොකේෂන් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් ඉක්මනටම අලුත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් අපි ගිහින් එන්නම්. බයි බයි.